ඉතින් දරුවනේ අපි බලමු අද කාබනික සංයෝගවල IUPAC නාමකරණය කොයි වගේද කියලා. මම මුලින්ම ඔයාලට කියන්න ඕනේ චීනයේ ප්‍රසිද්ධ ඉංගිවැකියක් තියෙනවා මෙන්න මෙහෙම. Fear makes wolf bigger than he is. බිය විසින් වෘකයාව ඔහුගේ ශරීර ප්‍රමාණයට වඩා විශාල කර පෙන්වනවා. ඉතින් මම හිතනවා ඔයාලත් ඇතැම් විෂය කරුණු ගැන අනියත බියකින් පෙළෙනවා කියලා. ඉතින් රසායනයේ තියෙන එවන් අනියත බිය සැක සංකා දුරු කරගන්න අපිත් එක්ක එකතු වෙන්න. කෙමිස්ට්‍රි රහට ඉගෙන ගමු. හරි. IUPAC නාමකරණය ඉස්සරහට යමු. හරි. ඉතින් පුතේ අපි ගත්තොත් එහෙම දැන් ඔන්න බලන්නකෝ ඕගනික් නොමෙන්ක්ලේචර්. ඔන්න IUPAC කියන චෙක් පොයින්ට් එකේදී කාබනික අණුවක් ඇවිල්ලා නතර වෙලා ඉන්නවා. එයාගේ නම අහනවා. හරි. ඔන්න ඔය සිද්ධිය මතක තියාගන්න. හරි. හොඳට මතක තියාගන්න. කිසියම් IUPAC නමක් සඳහා කිසියම් දෙන ලද IUPAC නමක් සඳහා තියෙන්න පුළුවන් එකම එක සංයෝගයක් විතරයි. එහෙම නැත්නම් අපිට ඒකටම කියන්න පුළුවන් කිසියම් කාබනික සංයෝගයක් සඳහා IUPAC නම එකයි තියෙන්නේ. එක IUPAC නමයි තියෙන්නේ. හරි. ඉතින් දුවේ පුතේ පොඩ්ඩක් ඔයාගේ නම පොඩ්ඩක් මතක් කරගන්නකෝ. සාමාන්‍යයෙන් අපේ ලංකාවේ මිනිහෙක්ගේ නමක් සැලකුවොත් එහෙම ඔයාලට තියෙනවා නමට සාමාන්‍යයෙන් කොටස් දෙකක්. සමහර අයගේ කොටස් තුනකුත් තියෙනවා නේද? හරි. පරම්පරාවෙන් ලැබෙන නම තියෙනවා. අපි නාමය කියලා කියන්නේ. ඊට අමතරව තියෙනවා අපිට මොකද්ද? ඊට අමතරව තියෙනවා අපේ අම්මයි තාත්තයි දෙන නම. ඊටත් අමතරව තියෙනවා කලාතුරකින් නෙමෙයි බහුතරයක් අය දකින්න පුළුවන් ඔය දිසානායක, ෆර්නෑන්ඩෝ ඩි සිල්වා, මහබදුගේ නේද දසනායක ඔය වගේ නම් දැක ගන්න පුළුවන්. ඉතින් මේ කාබනික සංයෝගවල IUPAC නාමකරණයටත් අදාළව නමේ කොටස් තුනක් තියෙනවා. හරි. ඔන්න ඔය විදිහට තමයි නමේ කොටස් තුන එන්නේ. උපසර්ගය, මෞදාමයට අදාළ නාමය, ඔකට හයිඩ්‍රෝකාබන් දාමයට අදාළ නාමය කියලා කියනවා. ඊට අමතරව අවසාන වශයෙන් ප්‍රත්‍ය. ඔය ප්‍රත්‍ය කියන්නේ කාබනික සංයෝගයකට පොදු වෙන එකක්. හරි. ඊළඟට මේ IUPAC නාමකරණයට අදාළව මම විසින් ඕනෑම කාබනික සංයෝගයක නාමකරණය පියවර 4කට ලඝු කරලා ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් අපි මේ ක්‍රමයට ඉගෙන ගමු. එතකොට A level විෂය නිර්දේශය තුළ දෙන ලද ඕනෑම සංයෝගයක IUPAC නම ඔයාලට බොහොම පහසුවෙන් ලියන්න පුළුවන් වෙයි. හරි. ඉතින් පළවෙනි පියවර විදිහට ඔයාලා කරන්න ඕන දුවේ පුතේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය හඳුනා ගන්න ඕනේ. හරි. ඊළඟට අපි කරන්න ඕනේ ප්‍රධාන කාබන් දාමය හඳුනා ගන්න ඕනේ. අපි ওই ප්‍රධාන කාබන් දාමයට මව් දාමය කියලා කියනවා. ඊළඟට ඔයාලා කරන්න ඕනේ ආදේශ කාණ්ඩ හඳුනා ගන්න ඕනේ. අපි ඔය එකින් එක බලමු මොනවද කියලා. අවසාන වශයෙන් තමයි ඔයාට IUPAC නාමය ලියන්න පුළුවන් වෙන්නේ. හරි. ඔන්න පියවර 1. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය හඳුනා ගැනීම. ඉතින් දුවේ පුතේ මතක තියාගන්න මේ සංයෝගයක් ගත්තම ක්‍රියාකාරී කාණ්ඩ කිහිපයක් තියෙන පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවක ක්‍රියාකාරී කාණ්ඩ කිහිපයක් තියෙන අවස්ථාවක ඉතින් ඔයාලා දැනටමත් දන්නවා ක්‍රියාකාරී කාණ්ඩ කියන්නේ මොනවද කියලා නේද? ඔය වගේ COOH, COR ඔය වගේ විවිධ ක්‍රියාකාරී කාණ්ඩ තියෙනවා. ඉතින් එහෙම අර කීපයක් තිබ්බට පස්සේ කාට හරි ප්‍රමුඛතාවය දෙන්න එපයි. කීප දෙනෙක් ඉන්නවා. ඒතකොට කාට හරි ප්‍රමුඛතාවය දෙන්න. අන්න ඒ නිසා IUPAC එකෙන් හදලා තියෙනවා ප්‍රමුඛතා අනුපිළිවෙල. එතකොට මේ විදිහට කිසියම් කාබනික සංයෝගයක ක්‍රියාකාරී කාණ්ඩ කීපයක් තියෙනවා නම් මෙන්න මේ කට්ටියට මුල් තැන දෙන්න ඕනේ කියලායි මෙන්න මේක හදලා තියෙන්නේ. ඉතින් මේක මෙහෙම පාඩම් කරන්න අමාරු නිසා මම මේ අපේ පන්ති යන ළමයින්ට හදලා තියෙනවා මේ වගේ පොඩි මතක තියාගන්න එකක්. මේකට අදාළ කතාව නම් මම මෙතනදී කියන්නේ නැහැ වෙලාව අනවශ්‍ය ලෙස ඉගැස්සෙන නිසා. නමුත් තීරි පන්ති ළමයි නම් මේක දන්නවා. ඉතින් මේක මෙහෙමයි මතක තියාගන්න මේ කාබෝ එසා අම්ල කොකා ඇම්ඩනයිටි ඇල්ඩකිටා මධ්‍යසාර ඇමිනි. ඔගේ ළමයි මේ ඇමිනේ කියලා තියෙන්නේ වෙන නම් වෙන වචන නෙමෙයි. ඇයන්න තියෙන්නේ. හරි. ඒකත් එක්ක යන්. එතකොට කාබෝ එසා අම්ල කොකා ඇම්ඩා නයිටි ඇල්ඩකිටා මධ්‍යසාර ඇමිනි. හරි. ඒතර ඔය පිළිවෙලෙන් ඔය කවි මතක නම් ටක් ගාලා මතක් කරලා බලා ගන්න පුළුවන් මොකටද ප්‍රමුඛතාවය දෙන්නේ කියලා. දැනට සමහරලාට තේරුමක් නැති වෙන්න පුළුවන්. ඔයාලට මොනවද මේ කියන්නේ කියලාවත් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. කමක් නැහැ. ඉස්සරහට යන් කොහොම මම මේ වීඩියෝ එකේ අවසානයේට කාබනික සංයෝග කීපයක් කරන් නාමකරණය කරනවා. එතකොට අපි බලමු මොකද වෙන්නේ කියලා. දැන් ඉගෙන ගත්ත එක අපි බලමු ඇප්ලයි කරලා. අන්න පුතේ මේ විදිහට කාබනික සංයෝගයක් තියෙනවා. මෙයාගේ නම ලියන්න කියලා කියනවා. IUPAC නම ලියන්න කියලා. ඉතින් එකටම අපේ පළවෙනි පියවර මොකද්ද? ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය හඳුනා ගන්නවා. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ හොයද්දී අපිට දීලා තියෙන ක්‍රියාකාරී කාණ්ඩ බලනවා. අපිට තියෙන OH කාණ්ඩයක්, NH2 කාණ්ඩයක්, COOH කාණ්ඩයක්.
මේ විදිහට ක්‍රියාකාරී කාණ්ඩ එකකට වඩා වැඩි ගණනක් තියෙද්දි අපි මොකද කරන්නේ? මෙන්න මේ ප්‍රමුඛතානුපිළිවෙල සලකන්න ඕනේ. ඉතින් කාබෝ එසා අම්ල කොකා ඇම්ඩනයිටි ඇල්ඩකිටා මධ්‍යසාර ඇමිනේ. මෙන්න මධ්‍යසාරය මෙන්න ඇමීනය. එතකොට කාබොක්සිලික් අම්ලය තමයි ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය වෙන්නේ මේ සංයෝගයට අදාළව. හරි. අපි යමු දෙවෙනි පියවරට. ඊට කලින් මට කියන්න අමතක වුණා. දැන් මේ දෙන ලද සංයෝගයක් තුල මෙන්න මේ කියන ක්‍රියාකාරී කාණ්ඩ නැත්තම් බොහෝ වෙලාවට ඒක වෙන්නේ හයිඩ්‍රෝකාබනයක්. ඉතින් අපි කතා කරනවා තුල පුතා දන්නවා මේ ඇල්කිල් හේලයිඩ්. එතකොට ඇල්කිල් හේලයිඩ් වලට අදාළ නාමකරණයත් හයිඩ්‍රෝකාබන නාමකරණය යටතේමයි එන්නේ. හරි. දෙවන පියවර තමයි දුවේ පුතේ ප්‍රධාන කාබන් දාමය හඳුනා ගැනීම. මේක තමයි ඇත්තටම මේ නාමකරණයේ තියෙන වැදගත්ම කොටස විදිහට අපිට ගන්න පුළුවන් එක. හරි. ප්‍රධාන කාබන් දාමය හඳුනා ගැනීම. මෙන්න මේ ප්‍රධාන කාබන් දාමය හඳුනා ගනිද්දී අපිට පියවර කිහිපයක් ඔස්සේ විශේෂ කාරණා කිහිපයක් ගැනම සැලකිල්ලක් දක්වන්න වෙනවා. පළවෙනියටම ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය හා ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන අන්තර්ගත වන දිගම හයිඩ්‍රෝකාබන් දාමය තෝරගන්න ඕනේ. හරි. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය අයත් වෙන්නත් ඕනේ. ඒ වගේම ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන තියෙනවා නම් ඒවා අහු වෙන්නත් ඕනේ. ඒ දෙකම තෘප්ත වෙන දිගම හයිඩ්‍රෝකාබන් දාමය තෝරන්න ඕනේ. හරි. ඉතින් සමහර අවස්ථාවල ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන නැහැ. ඒ වගේ අවස්ථාවල මොකද කරන්නේ? ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය අයත් වන දිගම හයිඩ්‍රෝකාබන් දාමය තමයි අපි මව් දාමය. එහෙම නැත්නම් ප්‍රධාන කාබන් දාමය කියලා තෝරන්නේ. ඊළඟට අපේ වැදගත්ම දේ තමයි මේ හඳුනාගත්ත ප්‍රධාන කාබන් දාමය අංකණය කරන්න ඕනේ. මේ අංකණය කරද්දී හොඳට මතක තියාගන්න මෙන්න මේ පිළිවෙල අනුගමනය කරන්න ඕනේ. ඉතින් ඔයා දන්නවා මොකක් හරි දෙයක් කරද්දී පිළිවෙලක් තියෙනවා නම් ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඉස්සෙල්ලා කරන්න ඕනේ නේද? සාමාන්‍යයෙන් ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඉස්සෙල්ලාම කරන අවස්ථාවකදී දෙවෙනියට කරන්න ඕන එකක් පළවෙනියට කරන්නේ නැහැ. නිසා ඒක හොඳට මතක තියාගන්න මේ පිළිවෙල පටල ගත්තොත් උත්තරෙත් වරදිනවා. පළවෙනියටම කරන්න ඕනේ අපි හඳුනාගත්ත හයිඩ්‍රෝකාබන් දාමය නම් කරද්දී ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට අඩුම අංකය ලැබෙන විදිහට තමයි අංකණය කරන්න ඕනේ. බය වෙන්න එපා. අපි ගැටලු කිහිපයක් විසඳද්දී මේවා හදාගමු. දැනට නිකන් අහගෙන යන්නකෝ. ඊළඟට දිශා දෙකකින් ක්‍රියාකාරී කාණ්ඩය සඳහා එකම අංකය ලැබෙනවා නම් බහුබන්ධනයට කියන්නේ ද්විත්ව බන්ධන හෝ ත්‍රිත්ව බන්ධන වලට අඩුම අංකය ලැබෙන්න ඕනේ. අපි ගැටලුවදී බලමු කොහොමද එන්නේ කියලා. ඊළඟට බහුබන්ධන නැත්තම් ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන නැති වෙන්න පුළුවන්. එතකොට ආදේශ කාණ්ඩ වලට අඩුම අංකය ලැබෙන විදිහට තමයි අංකණය කරන්න ඕන. අපි මේ ඊළඟට බලමු මොනවද මේ ආදේශ කාණ්ඩ කියන්නේ කියලා. ඊට කලින් එතකොට කියන්න ඕනේ දුවේ පුතේ. එතකොට අපි දැන් ප්‍රධාන කාබන් දාමය හඳුනාගත්තට පස්සේ ප්‍රධාන කාබන් දාමයේ තියෙන කාබන් පරමාණු ගණනාව අපිට ඊට අදාළ නාමයක් හම්බ වෙනවා. උදාහරණයක් විදිහට කාබන් පරමාණු එකක් තියෙන දාමයක් නම් තියෙන්නේ. එකට හම්බ වෙන නම තමයි මෙත්. කාබන් පරමාණු පහක් නම් පෙන්ට්. ඉතින් ওই විදිහට ඔය වගුව මතක තියාගන්න හරිම ලේසි. මෙත්, එත්, ප්‍රොප්, බියුට්, පෙන්ට්, හෙක්ස්, හෙප්ට්, ඔක්ට්, නොන්, ඩෙක්. සාමාන්‍යයෙන් 7 කාබන් පරමාණු උපරිම අහනවා නම් අහන්නේ අපින් 7 වෙනකන් විතරයි. හරි. හරි. දැන් ඔන්න තියෙනවා අපි ඉගෙනගත්ත දේවල් චෙක් කරන්න තියෙන අවස්ථාවක්. හරි. ඔන්න මේ විදිහට කාබනික සංයෝගයක් දීලා තියෙනවා කියලා හිතන්න. හරි දුවේ පුතේ. එහෙම දීලා තියෙන කාබනික සංයෝගය දැන් අපි මොකක්ද එකටම කරන්නේ? පළවෙනි පියවර ක්‍රියාකාරී කාණ්ඩය හඳුනා ගැනීම. දැන් මේ සංයෝගයට අදාළව නම් ක්‍රියාකාරී කාණ්ඩය වෙන්නේ මොකද්ද? මෙන්න මේ විදිහට එකක් තියෙනවා කීටෝන කාණ්ඩයක්, අනිත් එක තියෙනවා ඇල්කොහොල කාණ්ඩයක්. ඉතින් මතක් කරන්න ක්‍රියාකාරී කාණ්ඩවල ප්‍රමුඛතාවය කාබෝය සහ අම්ල කොකා. මතක් කරන්න කාබෝය සහ අම්ල කොකා, ඇම්ඩනයිටි, ඇල්ඩකිටා, මධ්‍යසාර හැමිනේ. හරි. මධ්‍යසාරය මෙන්න පල්ලෙහා තියෙනවා. මෙන්න ඇල්ඩකිටා. කීටෝනේ උඩින් තිබ්බේ නේද? එහෙනම් කීටෝනිය තමයි ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය වෙන්නේ. එහෙනම් පියවර එකට අදාළව කීටෝනිය රවුම් කරගන්න. එයා තමයි ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය වෙන්නේ. ඊට පස්සේ අපිට මේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය අහු වෙන විදිහට දෙවන පියවර විදිහට මව් දාමය එහෙම නැත්නම් ප්‍රධාන දාමය හොයාගන්න ඕනේ. එතකොට මෙයාව අහු වෙන විදිහට කාබන් පරමාණු වැඩිම සංඛ්‍යාවක් එන විදිහට ගන්න පුළුවන් එකම දාමය තමයි මේක. ඉතින් මේකේ ද්විත්ව බන්ධන නැහැ සහ වෙනත් දාම නැහැ. මේ මෙතනින් දැන් කාබන් එකක් වගේ සම්බන්ධ වෙලා අනිත් පැත්තට ගියා නම් එතකොට අපිට චෙක් කරන්න ඕනේ මෙහෙට ගන්නවද කියලා. හරි. ඒ වගේ ඒවත් අපි බලමු. ඉතින් මේ පැත්තේදී නම් කරන්න පුළුවන් අවස්ථා කීපයක් තියෙනවා නේද? දැන් ඔන්න අපි තෝරගත්ත මව් දාමය. එතකොට අපිට පුළුවන් කාබන් අංක කරන්න මේ පැත්තට. මේ කෙලවරේ ඉඳලා කාබන් අංක කරොත් 1 2 3 4 5 කියලා අංක වෙනවා. අපි කවුරු හරි හිතුවොත් මේ පැත්තේ ඉඳලා අංක කරන්න ඕනි කියලා. එතකොට මේ කාබන්ට 1, මෙයාට 2, මෙයාට 3, මෙයාට 4 ওই විදිහට එනවා. හැබැයි මතක ඇති කාබන් දාමය අංක කරද්දී ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට අවම අංකය ලැබෙන විදිහට තමයි අංකණය කරන්න ඕනේ. එතකොට ඒකට අදාළව මේ අංකණය කිරීමෙන් මොන අංකණය කිරීමද නිවැරදි? මෙන්න මේ රතු පාට අංකණය කිරීම. ඒක මතක තියාගන්න.
ඊට පස්සේ ළමයි අපි බලමු මෙන්න මේක. දැන් මේ සංයෝගය බලන්න ක්‍රියාකාරී කාණ්ඩ මෙතන එකක් තියෙනවා. ඊට අමතරව මේ ඇමීන කාණ්ඩයක් තියෙනවා. එතකොට ආපහු බලන්න කාබෝය සහ ආම්ලකෝකා ඇම්ඩා 90 ඇල්ඩකිතා මධ්‍යසාර ඇමින. හරි. එතකොට මේකට අමතරව ඇමීනේ පල්ලෙහායින් දෙන්නේ. ඉතින් මෙතන ඇල්ඩිහයිඩයක් තියෙනවා. නිසා ඇල්ඩිහයිඩේ තමයි ප්‍රමුඛ වෙන්නේ. එතකොට ඒකට අවම අංකය ලැබෙන විදිහට සහ ද්විත්ව බන්ධන අහු වෙන විදිහට කාබන් දාමය තෝරන්න ඕනේ. මේ බලන්න. මෙන්න මෙහෙම කාබන් දාමය තෝරද්දී ඔයාලට මේ කාබන් දාමය මෙහෙම ගිහිල්ලා මේ පැත්තට යන්නත් පුළුවන්. මේ CH3 එකේ. එහෙම ගියොත් ඔයාලට හම්බෙන්නේ කාබන් 7ක දාමයක් විතරයි. හැබැයි ඔයා මෙහෙම ඇවිල්ලා මෙහෙම පල්ලෙහාට આવොත් එහෙම ඔයාලට කාබන් පරමාණු 8ක දාමයක් හම්බ වෙනවා. ඒ නිසා තෝරන්න ඕනේ මෙන්න මේ දිගම කාබන් දාම. ඊට පස්සේ කාබන් දාමය තෝරගෙන අංකණය කරන්න එපයි. අංකණය කරද්දී මම කිව්වා මොකද්ද? එකටම ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට අඩුම අංකය ලැබෙන්න ඕනේ. ඒක සලකන්න ඕනේ. ඒ වගේම ඊට පස්සේ තමයි අනිත් ඒවා සලකන්න ඕනේ. දැන් මම ඊළඟට දෙවනි පියවරේදී කිව්ව මතකද? දෙවනි පිළිවෙල විදිහට කිව්වා මේ මෙන්න මේ සංයෝගය පොඩ්ඩක් බලන්නකෝ. එතකොට මේ සංයෝගයේදී මේ විදිහට අපි හොයාගත්ත මේක කීටෝනයක්. මේක මේ පැත්තෙන් නම් කරොත් මේ පැත්තෙන් නම් කරගෙන ආවොත් කීටෝනේට ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩෙත් ලැබෙන්නේ අංක 4. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ අයත් කාබන් පරමාණු ලැබෙන්නේ අංක 4. මේ පැත්තේ ඉඳලා නම් කරගෙන ආවත් ලැබෙන්නේ අංක 4. අන්න මම කිව්වා එවැනි අවස්ථාවලදී කියන්නේ දිශා දෙකකින්ම නම් කරද්දී කාබන් දාමය අංකණය කරද්දී එකම අංකය ලැබෙනවා නම් මොකද්ද ප්‍රමුඛතාවය දෙන්න ඕනේ. එවිට ද්විත්ව බන්ධනයට අඩුම අංකය ලැබෙන විදිහට. ද්විත්ව බන්ධනයට අඩුම අංකය ලැබෙනවා කියන්නේ ද්විත්ව බන්ධනය බැඳිලා තියෙන පළවෙනි කාබන් පරමාණු මුල්ම කාබන් පරමාණු. ඒ කියන්නේ අංකයෙන් අඩුම කාබන් පරමාණුව මොකක්ද කියලා බලන්න මේ බලන්න. 1 2 3 4. එතකොට මේ පැත්තේ ඉඳලා ලකුණු කරන් ගියොත් එහෙම ද්විත්ව බන්ධිත පළවෙනි කාබන් ඉන්නේ අංක 1. මේ පැත්තේ ඉඳලා ලකුණු කරන් ආවොත් එහෙම මේ දකුණු පැත්තේ ඉඳලා ලකුණු කරන් ආවොත් එහෙම ද්විත්ව බන්ධන කාබන් පරමාණුවක් අහු වෙන්නේ අංක 6 දී. මෙතනින් එකටම හම්බෙන්නේ. 7 ද්විත්ව බන්ධන තමයි. නමුත් එකටම හම්බෙන්නේ 6 දී. ඉතින් ඒ නිසා වඩාත්ම හොඳ අංගනය කිරීම තමයි මේ පැත්තට යන්නේ. 1 2 3 4 5 6 7. ඊළඟට පුතේ පියවර 3 ආදේශ කාණ්ඩ හඳුනා ගන්න ඕනේ. ඉතින් මේ ආදේශ කාණ්ඩ කියන්නේ මොනවද කියලා බලමු. ආදේශ කාණ්ඩ කියන්නේ පුතාලට මතක ඇති මම කිව්වා අර ක්‍රියාකාරී කාණ්ඩ කිහිපයක් තියෙන වෙලාවේ ප්‍රමුඛතා ලැයිස්තුවේ අනුපිළිවෙල අනුව තමයි ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය හොයන්නේ. එතකොට එකක් ප්‍රධාන වෙද්දී අනිත් ඒවා සුළු ඒවා වෙන්න එපයි. අන්න එහෙම වෙන ඒවාට තමයි අපි කියන්නේ ආදේශ කාණ්ඩ කියලා. ඔය ආදේශ කාණ්ඩ වල අර්ථ දැක්වීම තියෙන්නේ අර හයිඩ්‍රජන් ඉවත් වූ හයිඩ්‍රෝකාබනයක් තමයි ආදේශ කාණ්ඩයක් කියන්නේ කියලා තමයි තියෙන්නේ. එතකොට ඔයාලට අදාළව ආදේශ කාණ්ඩ විදිහට අර ප්‍රමුඛතා අනුපිළිවෙලින් හැලුණු කට්ටිය ආදේශ කාණ්ඩ වෙනවා අර ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ ප්‍රමුඛ වෙන තැනක. ඊට අමතරව පුතේ මේ සමහර හයිඩ්‍රෝකාබන් හයිඩ්‍රජන් ඉවත් වුණ හයිඩ්‍රෝකාබනත් ඔයාලට ආදේශ කාණ්ඩ විදිහට සම්බන්ධ වෙනවා. ගොඩක් වෙලාවට දැන් මේ වගුව හොඳට අධ්‍යයනය කරන්න. ඒතර පේනවා මේ OH ආදේශ කාණ්ඩයක් වෙද්දී නම තමයි හයිඩ්‍රොක්සි. මේ බලන්න මේ මෙයා ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ වෙද්දී යන නම තමයි මේ ප්‍රත්‍ය කියලා අපි ඉගෙන ගන්න. අපි මේ ගැන තවදුරටත් ඉස්සරහදී කතා කරමු. එවැනි අවස්ථාවල දැන් මේ තියෙන්නේ මේ කවදාවත් මෙන්න මේ ක්‍රියාකාරී කාණ්ඩ මේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ 4 කවදාවත් ආදේශ කාණ්ඩ විදියට එන්නේ නැහැ. ඒකයි මේවට ආදේශක නම් නැත්තේ. හරි. එතකොට මේ විදිහට තමයි ආදේශ කාණ්ඩවල නම් ටික එන්නේ. මේ ටික බලා ගන්න. හරි. අපි ගැටළු විසඳද්දි තවත් හරි පුතේ. දැන් ඉතින් අපේ අවසාන පියවර IUPAC නාමය ලිපිය. ඉතින් මම කලිනුත් කිව්වා නේද? IUPAC නාමකරණයේදී කිසියම් කාබනික සංයුගයක් සඳහා නමක කොටස් තුනයි තියෙන්නේ. ඉතින් ওই කොටස් තුන ගලපලා අපිට නම ලියා ගන්න පුළුවන් නම් අවසාන වශයෙන් අපි යම් කිසි කාබනික සංයුගයකට අදාළ නමක් ලියලා තියෙනවා. ඉතින් පුතේ මම කිව්වා උපසර්ගය ප්‍රධාන දාමය නම් කිරීම සහ ප්‍රත්‍ය විදිහට ඔය ප්‍රධාන නම කොටස් තුනකට බෙදෙනවා කියලා. ඉතින් උපසර්ගය කියන කොටසට පුතේ ලියන්න තියෙන්නේ අපි අර කතා කරන්නේ ආදේශ කාණ්ඩ හඳුනා ගැනීම කියලා. අන්නේ හඳුනාගත් ආදේශ කාණ්ඩ සහ ඒවායේ නම් මම කිව්වනේ ඒවායේ නම් වගේම ඒවා මෞදාමයේ පිහිටන්නේ කුමන කාබන් පරමාණුවට බැඳිලාද කියන එක සඳහන් කරලා පළවෙනියටම උපසර්ගය ලියන්න. ඉතින් උදාහරණයක් විදිහට අපි හිතමු මෞදාමයේ 5 වෙනි කාබන් පරමාණුවට OH කාණ්ඩයක් ආදේශ කාණ්ඩයක් විදිහට බැඳුණා කියලා. එතකොට අපි ලියන්නේ 5යි කෙටි ඉරක්. සාමාන්‍යයෙන් ඉලක්කමකට පස්සේ අපි නම ලියද්දී ඉලක්කමේ සහ නමේ අතර වෙනස කියන්නේ පරතරයක් තියලා ඒ වෙනස හඳුනා ගන්න ඒක පැහැදිලි වෙන්න
අපි හරියට මේක ඩිෆරන්ෂিয়েට් කරගන්න අදාළ අංකයට පස්සේ ලියන වචනයේදී කෙටි ඉරක් කෙටි හරස් ඉරක් දාලා තියෙන උතන උදාහරණයක් මම දාලා තියෙන්නේ 5 මෙතිල් හෙක්සේන් කියලා කෙටි ඉරක් අඳින්න ඕනේ. ඉතින් මේ උදාහරණයේදී 5 කෙටි ඉරක් හයිඩ්‍රොක්සි කියන නම තමයි ලියවෙන්න ඕනේ. ඒ වගේමයි සමහර අවස්ථා අපිට හම්බෙනවා ආදේශ කාණ්ඩ කිහිපයක් තියෙන තැන්. ඉතින් ආදේශ කාණ්ඩ කිහිපයක් තියෙද්දී පුතේ අපි මූලිකත්වය දෙනවා ඒ ආදේශ කාණ්ඩවල නම් වල ඉංග්‍රීසි හොඩියේ පළවෙනි අකුර. දැන් ආදේශ කාණ්ඩ අපි දන්නවා හොඳට මතක තියාගන්න IUPAC නම් සිංහලෙන් ලියන්න බෑ. IUPAC නම් ලියන්නේ ඉංග්‍රීසි වලින් විතරයි. ඒකත් මම අනිවාර්යයෙන්ම කියන්න ඕනේ IUPAC නම් කවදාවත් සිංහලෙන් ලියන්න බෑ. ඉතින් IUPAC නම් ලියද්දී ආදේශ කාණ්ඩ කිහිපයක් තියෙද්දි ඔන්න අපි හිතමුකෝ හයිඩ්‍රොක්සි කාණ්ඩයකුයි ඇමිනෝ කාණ්ඩයකුයි තියෙනවා කියලා. එතකොට අන්න දෙකක් තියෙනවා. එතනින් හයිඩ්‍රොක්සි කියන වචනේ පළවෙනියටම තියෙන H අකුර. ඇමිනෝ කියන වචනේ පළවෙනියට තියෙන A අකුර. ඇල්ෆබෙට් ඕඩර් එකේ ඉංග්ලිෂ් ඇල්ෆබෙට් එකේ පළවෙනියටම තියෙන්නේ H අකුරද A අකුරද? A අකුර. පළවෙනියටම කියන්නේ මුලින්ම හරි. මුලින්ම තියෙන්නේ A අකුරනේ. දැන් අපි ගන්නකොට ආදේශ කාණ්ඩවල නම් දෙකෙන් එකටම තියෙන එක තමයි පළවෙනියටම ලියන්න ඕනේ. එහෙනම් එකටම අපි ඇමිනෝ කාණ්ඩයට අදාළ පිළිගැනීම ලියනවා. ඊට පස්සේ තමයි හයිඩ්‍රොක්සි කාණ්ඩය ගැන සඳහන් කරන්නේ. ඔය වගේ ආදේශ කාණ්ඩ තුනක් තියෙනවා නම් එකටම ලියන්නේ අර ඇල්ෆබෙට් ඕඩර් එකේ පළවෙනියටම තියෙන අකුර. හරි. හරි. ඉතින් ස්ථර නාමකරණයේදී චූටි වෙනසක් වෙනවා. අපි ඒක උදාහරණ වලදී කතා කරමු. ස්ථර නාමකරණය කොහොමද වෙන්නේ කියලා. ඊළඟට උපසර්ගය ලියලා ඉවරනා ගමන්ම අපි ලියනවා පුතේ කාබන් පරමාණු සංඛ්‍යාව අනුව ලැබෙන නම. අපි අර කතා කරේ ප්‍රධාන දාමේ කාබන් පරමාණු 1යි නම් මෙත්, 2යි නම් මොකද්ද? එත්, ඊට පස්සේ 3යි නම් ප්‍රොප්, 4යි නම් බියුට්, 5යි නම් පෙන්ට්. ඔය විදිහට කතා කරන්නේ. අන්න ඒක ලියනවා. ඊට අමතරව අපි මෞදාමය තෝරද්දී නැත්නම් ප්‍රධාන දාමය තෝරද්දී පුතාලට මතක ඇති අපි මේ විශේෂයෙන්ම දිත්ත බන්ධන ත්‍රිත්ත බන්ධනත් අහුවෙන විදිහට තමයි ලකුණු කරේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ප්‍රධාන දාමයට අදාළ කොටස ලියද්දී දිත්ත බන්ධන හා ත්‍රිත්ත බන්ධන තියෙනවා කියන එක ලියන්න ඕනේ. සන්තෘප්තතාව සහ අසන්තෘප්තතාව කියන්නේ ඒක. දිත්ත බන්ධන ත්‍රිත්ත බන්ධන තියෙනවා කියන එක ලියන්න ඕනේ. තියෙනවා නම් තියෙන තැන අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ. හරි? මේ දෙක තමයි ප්‍රධාන දාමයේ යටතේ. ඊළඟට පුතේ හොඳම එක ඔය ප්‍රත්‍ය කියන එක. ප්‍රත්‍ය කියන එකේදී තමයි අපි අර කාබනික සංයෝගය මොකක්ද කියලා හඳුනගන්නේ. ඇත්තටම මේ ප්‍රත්‍යයෙන් තමයි හරිද? ප්‍රත්‍යයෙන් තමයි අපි බලන්නේ අපි හඳුනගන්නේ මේ කාබනික සංයෝගය මොන කාණ්ඩයටද අයිති වෙන්නේ කියලා. හරි? උදාහරණයක් විදිහට ඒක ස්තරයක් නම් IUPAC නාමකරණයේදී අවසන් වෙන්නේ O8 කියලා. හරි? O8 කියලා. ඊට පස්සේ ගත්තොත් ඇමයිඩයක් නම් ඇමයිඩ් කියලා අවසන් වෙන්නේ. ඇල්ඩිහයිඩයක් නම් ඇල්. හරි? එතනල්. එහෙම. හරි? ඇල්ඩිහයිඩයක් නම් ඇල් කියන ප්‍රත්‍යයෙන් තමයි අවසන් වෙන්නේ. හරියට නිකන් මේ ප්‍රත්‍ය කියන්නේ පුතේ ඔය කැම්පස් වල ළමයින්ගේ අහලා තියෙන නේද? කැම්පස් යන ළමයින්ට හම්බෙනවා. එයාලගේ තියෙන නමට අමතරව එයාලට හම්බෙනවා කාඩ් එක කියලා එකක්. ඉතින් ඔය ප්‍රත්‍ය කියන්නේ කාබනික සංයෝගයට අදාළ කාඩ් එක වගේ දෙයක්. හරි? ඒත් අවසානට අර ඒ කියන කාඩ් එකෙන් තමයි කැම්පස් එක ඇතුලේ ළමයෙක්ව හඳුනගන්නේ සාමාන්‍යයෙන්. මොකද කැම්පස් එකක් ගත්තොත් එහෙම සාමාන්‍ය නමෙන් කියන්නේ බහුතරයක් කැම්පස් වල මේක වෙනවා. සාමාන්‍ය නමෙන් කතා කරාම දන්නේ නැහැ. හරි. ඉතින් රසවත් කතා ටිකක් තියෙනවා. අපි ඉස්සරහට කතා කරමු. කාඩ් එකෙන් කිව්වම තමයි දන්නේ. මෙයා නේද කියලා. සමහරලාට Facebook වලත් ඉන්නවා. නම දන්නේ කාඩ් එකෙන් කිව්වොත් විතරයි දන්නේ. ඉතින් ඒ වගේ තමයි ප්‍රත්‍ය කියන එකෙන් තමයි හොයාගන්නේ මේක මොකද්ද මේ කාබනික සංයෝගය කියලා. ඉතින් ওই ටික තමයි ওই විදිහට තමයි අපි ලියන්නේ. අපි උදාහරණ කීපයක් බලමු. උදාහරණ කීපයක් බලලා තහවුරු කරගමු මේක අපිට පුළුවන් කියලා. හරි පුතේ. අපිට ඉතින් ওই විදිහට කාබනික සංයෝගයක් දීලා මෙයාගේ IUPAC නම අහලා තියෙනවා. හරි. කොහොමද හොයන්නේ? එකටම පළවෙනි පියවර ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය හොයාගන්න. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ හොයාගන්න අපිට මේ සංයෝගයට අදාළව ක්‍රියාකාරී කාණ්ඩ දෙකක් තියෙනවා නේද? එතකොට අපි බලනවා අර කවිය හරි මොකක් හරි මතකෙන්න එකනේ. කාබෝයසා ආම්ල කොකා ඇම්ඩනයිටි ඇල්ඩකිටා මධ්‍යසාර ඇමිනේ. හරි. එතකොට අපි දන්නවා කාබොක්සිලික් අම්ලයක් නම් ආයෙ හිතන්න දෙයක් නැහැ. ඉතින් කාබොක්සිලික් අම්ල කාණ්ඩයක් තියෙනවා කියන්නේ යා තමයි ලොක්ක වෙන්නේ. හරි. ඔන්න නම් කරන් යමු අපි. ඉතින් මේ කාබොක්සිලික් අම්ල කාණ්ඩය අනිවාර්යෙන් කාබොක්සිලික් අම්ල කාණ්ඩය බෙදුණු කාබන්ට අනිවාර්යෙන් අංක 1 එන්න එපා. ඉතින් එතනින් පටන් අරන් ඔහොම නම් කරගෙන ඉස්සෙල්ලා මට කියන්න අමතක මෙන්න මෙයාව හඳුනා ගන්න ඕනේ. යා තමයි ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය කියලා. 1 2 3 4 5. එහෙනම් මෞදාමයට අදාළ අපි මේ පැත්තෙන් දාගමු නේද? මෞදාමයට අදාළ කාබන් පරමාණු ගාන
පහකි ඒ කියන්නේ පෙන්ට්. ඒකට අදාළම පෙන්ට්. හරි. අපි නම් ලියද්දී හොඳට මතක තියාගන්න ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් ලකුණු විතරයි යොදාගන්නේ. ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් ලකුණු යොදාගන්නේ නැහැ. හරි. ඊට පස්සේ අපි දැන් හොයාගත්තා අදාළ එක්කෙනාව. ඊට පස්සේ අපි බලමු ආදේශ කාණ්ඩ දෙවෙනි පියවර වෙන්නේ නෑ. දෙවෙනි පියවර අපි ඔක්කොම කරගෙන යනවා නේද? ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ හෙව්වා. ඊට පස්සේ ද්විත්ව බන්ධන අහු වෙන විදිහට කාබන් පරමාණු වැඩිම ගන්නක අහු වෙන විදිහට දාමය නම් කරා නේද? ඊට පස්සේ ආදේශ කාණ්ඩ හඳුනා ගන්න ඕනේ. මේ ආදේශ කාණ්ඩ. මොකද මේක ආදේශ කාණ්ඩයක් වෙන්නේ ඇයි? මේක ප්‍රධාන දාමය තුල නෙමෙයි තියෙන්නේ. ප්‍රධාන දාමය තුල නෙමෙයි තියෙන්නේ. ඒ නිසා එයා ආදේශ කාණ්ඩයක්. ඒතර අපිට තියෙනවා ආදේශ කාණ්ඩ කීයද? ආදේශ කාණ්ඩ දෙකයි. හරි. ආදේශ කාණ්ඩ තියෙනවා දෙකක්. එකක් තමයි මේ CH3 කාණ්ඩය නේද? මං කියලා දුන්නා. බලන්න අර මන් දීපු වගුවේ ඇති CH3 කියන්නේ මොකද්ද? එයා තමයි මෙතිල් කාණ්ඩය. මෙතිල් කාණ්ඩය. මෙතිල් එක තියෙන්නේ කීවෙනි කාබන් පරමාණුවට බැඳලාද මවුදාම? 2 මෙතිල් නේ. ඊළඟට අපිට තියෙනවා හයිඩ්‍රොක්සි කාණ්ඩයක්. එයාත් ඉන්නේ 2. හයිඩ්‍රොක්සි කාණ්ඩයක් එයාත් ඉන්නේ 2. හරි. දැන් අපේ දෙවෙනි පියවරත් ඉවරයි. ආදේශ කාණ්ඩත් හොයාගත්තා. ඊට පස්සේ මවුදාමයට අදාළ ඒවාත් හොයාගත්තා. දැන් අපි යනවා කෙලින්ම නාමකරණයට. හරි. නාමකරණයට. හරි. අපි කොහොමද ලියන්නේ මේකේ? එකටම ආදේශ කාණ්ඩ ලියලා ඉන්න ඕනේ. අන්න දැන් අපි නම ලියන්න හදද්දී නමට කොටස් තුනයිනේ. ආදේශ කාණ්ඩයේ උපසර්ගය, ඊට පස්සේ මවුදාමයට අදාළ නාමය, ඊට පස්සේ ප්‍රත්‍ය. ප්‍රත්‍ය කියන්නේ කාඩ් එක නේද මේ? කාබොක්සිලික් අම්ලයක් නෙන්නේ. කාබොක්සිලික් අම්ලයට අදාළ කාඩ් එක මොකද්ද? ඔයික් ඇසිඩ්. ඔයික් ඇසිඩ්. හරි. ඔන්න ආදේශ කාණ්ඩ දෙකක් තියෙනවා අප්පා. ආදේශ කාණ්ඩ දෙකක් තියෙනවා මොකද කරන්න කියන්නේ? ආදේශ කාණ්ඩවල මුලින්ම යෙදෙන නම ඉංග්‍රීසි හෝඩියේ පළවෙනියටම යෙදෙන අකුර සලකලා තමයි දෙන්න ඕනේ. දැන් M අකුරයි H අකුරයි සලකුවාම කවුද එකටම ඉන්නේ? A B C D E F G H අන්න H තියෙනවා I J K L M. H ට පස්සේ තමයි M තියෙන්නේ. ඒ නිසා මුලින්ම ලියන්න ඕනේ හයිඩ්‍රොක්සි. එතකොට ඒක ලියන්නේ කොහොමද? අංක 2 තමයි හයිඩ්‍රොක්සි කියන එක නා ඉන්නේ. ආදේශ කාණ්ඩ ඉන්නේ අංක 2ට බැඳිලා. නිසා 2 මේක හරියටම පැහැදිලිව වෙන් කරගන්න. මේ අකුරෙන් ඉලක්කම වෙන් කරගන්න පොඩි ඉරි කැලක් ගන්නවා. ඊළඟට හයිඩ්‍රොක්සි කියලා ලියනවා. හයිඩ්‍රොක්සි කියලා ලියනවා. ඊළඟට ඒක නම් කරලා ඉවරයි. ඊට පස්සේ අපි 2 මෙතිල්. ආපහු අකුරු ඉවර වෙලා ආපහු ඉලක්කමක් වෙන නිසා ආයෙ පොඩි ඉරක් ගහනවා. ආයෙ ඉලක්කම ඉවරලා ආයෙ අකුරක් වෙන නිසා ආයෙ පොඩි ඉරක් ගහනවා. දානවා මෙතිල් කියලා. අන්න දැන් උපසර්ග වලට අදාළ ගනුදෙනු කිරීම ඉවරයි. ඊට පස්සේ අපි මවුදාමයට අදාළ නාමය නේද? මවුදාමයේ අදාළ කාබන් පරමාණු කීයක් තියෙනවද? කාබන් 5යි. කාබන් 5යි. ඒ නිසා මවුදාමයට අදාළව අපිට ලියන්න පුළුවන් මේ විදිහට ගන්නම් පාටක්. මවුදාමයට අදාළව අපිට ලියන්න පුළුවන් නේද? මවුදාමයට අදාළව පාට මාරු වෙලා නැති පාටයි. හරි. අපි මේ වගේ පාටක් තෝරමු. හරි. මවුදාමයට අදාළව අපිට එනවා පෙන්ට් කියන එක නේද? පෙන්ට්. හරි. හැබැයි මම කිව්වා මවුදාමයේ ලියද්දී මතක ඇතිව ලියන්න ඕනේ මොකද්ද? මතක ඇතිව ලියන්න ඕනේ කාබන් පරමාණු ගාන. ඒක තමයි පෙන්ට් වලින් කියන්නේ. ඊට පස්සේ ද්විත්ව බන්ධනයක් හරි ත්‍රිත්ව බන්ධනයක් හරි තියෙනවා නම් යාගේ පිහිටීම. මෙන්න මේ තුන්වෙනි කාබන්ට බැඳිලා ද්විත්ව බන්ධනයක් තියෙනවා. ඒ නිසා ඔන්න ඉලක්ක මල්ලිය නිසා ඉරි කැල්ලා ගියාම 3 ද්විත්ව බන්ධනයක් නිසා En. ඇල්කීන් වලදී En එන්නේ. ත්‍රිත්ව බන්ධනය මොකද්ද? yn. හරි ත්‍රිත්ව බන්ධනය නම් yn. ඇයි 3 ලිව්වේ 4ත් ලියන්න පුළුවන් කියලා අහන්න පුළුවන් කවුරු හරි. අනේ සාමාන්‍යයෙන් පළවෙනියටම ඒ කියන්නේ අඩුම අංකය තමයි ලියන්නේ ද්විත්ව බන්ධනයට කාබන් පරමාණු වලින්. 3n ඊට පස්සේ ඔයික් ඇසිඩ්. හරි. මේක මොකද්ද අපි මේ ලියන්නේ? අපි ලියන්නේ මේ කාබොක්සිලික් අම්ලයක්නේ. ඒ නිසා අනිවාර්යෙන්ම ඊනොයික් ඇසිඩ්. මේක ඇසිඩ් කියන එක විතරක් ඈඩ් කරලා ලියන්න පුළුවන්. අනිත් හැම අවස්ථාවකම ඈඩ් කරන්නේ නැතුව මේම හිඩසක් නැතුව ලියන්න ඕනේ. හරි. හිඩසක් තියෙන්න බෑ මේ කිසි අවස්ථාවක. තියෙන්න පුළුවන් එකම දේ තමයි මේ කෙටි ඉර. හරි. නමුත් කාබොක්සිලික් අම්ල වලට විතරක් මේ ඔයික් ඇසිඩ් කියන එකේදී ඔයික් සහ ඇසිඩ් අතර කෙටි හිඩසක් තියන්න පුළුවන්. හරි. පුතාලා මෙන්න මේකත් පොඩ්ඩක් මතක තියාගන්න. මට අර සටහනේදී මේක දෙන්න අමතක වුණා. මෙතනදී ඔයාලා මතක තියාගන්න ඕනේ මේ එකම ආදේශ කාණ්ඩය. එකම ආදේශ කාණ්ඩය දැන් කීපයක ඉදලා තියෙනවා නම් දැන් උදාහරණයක් විදිහට මෙතනට අදාළ ආදේශ කාණ්ඩ මොනවද තියෙන්නේ? ආදේශ කාණ්ඩ තුනක් තියෙනවානේ. එකක් තියෙනවා 4 කියන ස්ථානයේ මෙතිල් එකක් තියෙනවා. 4 කියන ස්ථානයේ මෙතිල් එකක් තියෙනවා. අපෝ 2 මෙතිල් එකක් තියෙනවා. ආයේ 2 හයිඩ්‍රොක්සි එකක් තියෙනවා. අන්න
එකම ආදේශ කාණ්ඩයේ අවස්ථා කිහිපයක හෝ තැන් කිහිපයක මෙතිල් කාණ්ඩය එකම තැන වෙන්නත් පුළුවන්. නමුත් අවස්ථා දෙකක යෙදලා තියෙනවානේ. අන්න එවැනි අවස්ථාවක ඒ දෙක ලියන්න ඕනේ මෙහෙමයි. හරි ලියන්න ඕනේ මෙහෙමයි. එතකොට අපි නම ලියද්දි කොහොමත් හයිඩ්‍රොක්සි එකටම ලියන්න. නේ? හයිඩ්‍රොක්සි වලට අදාළව පළවෙනි නම කොහොමත් ලියන්න ඕනේ. හරි. එතකොට දෙක හයිඩ්‍රොක්සි අන්න ඊළඟට තමයි ප්‍රශ්නේ. ඊළඟට අපි දන්නවා දෙකෙත් මෙතිල් එකක් තියෙනවා හතරෙත් මෙතිල් එකක් තියෙනවා. අන්න ඒ නිසා දෙකේ දෙක සහ හතර කියන අවස්ථා දෙකේම මෙතිල් එකක් තියෙනවා කියලා පෙන්වන්න අපි මේ විදිහට යදනවා. දෙකේ සහ හතරේ මෙතිල් එකක් තියෙනවා. ඉලක්කම් දෙකක් අතර දාන්නේ කමාවක්. ඉලක්කම් දෙකක් අතර දාන්නේ කමාවක්. දෙක සහ හතර කියන ස්ථාන දෙකේ මෙතිල් කාණ්ඩයක් තියෙනවා. කියන එක මෙහෙමයි පෙන්වන්නේ. ඊට පස්සේ අනිත් ඒවා සාමාන්‍ය විදිහට. දෙක 2,4 මෙතිල් sorry 2,4 ඩයිමෙතිල්. අන්න මට වැරදුන තැන. 2,4 ඩයිමෙතිල්. මොකද ඇයි? දෙකක් තියෙනවනේ. හරිද? දෙකක් තියෙනවනේ. මෙතිල් කාණ්ඩම දෙකක් තියෙනවා. ඒ නිසා 2,4 ඩයිමෙතිල්. හරි? ඒක මතක ඇතුව ලියන්න ඕනේ 2,4 ඩයිමෙතිල් කියලා. මේ මොකද මේ වෙන්නේ? හරි. මේකෙන් නෑ නේ. හරි. දැන් මේකෙනවා. හරි. එතන මට පොඩ්ඩක් වැරදුනා. එතන අනිවාර්යෙන් වෙන්න ඕනේ මොකද්ද? 2,4 ඩයිමෙතිල්. 2,4 ඩයිමෙතිල්. දෙකක් තියෙනවනේ. හිතන්නකෝ මෙතිල් කාණ්ඩ තුනක් තිබ්බ කියලා. එහෙනම් මෙතන ආය හතරෙම තව එක නැත්නම් අපි හිතමු හතරෙම තව එකක් තිබ්බ කියලා මේ වගේ CH3 එකක්. එහෙනම් මොකද වෙන්නේ? 2,4 හරිද? 2,4 ට්‍රයිමෙතිල්. 2,4 ට්‍රයිමෙතිල්. හරි? අන්න ඒ විදිහට තුනක් තියෙනවා නම් ට්‍රයි දෙකක් තියෙනවා නම් ඩයි. ඒ විදිහට එනවා. හරි? ඩයිමෙතිල් අනිත් ඒවා සාමාන්‍ය විදිහට පෙන්ට්. ඊළඟට පහේ තියෙනවා ද්විත්ව බන්ධනයක් 5 ඊනොයික් ඇසිඩ්. හොඳයි පුතාලා මේ සංයෝගය සලකන්නකෝ. මේ සංයෝගය සැලකුවම අපිට පේනවා කලින්ම තෝරගන්න ඕනේ මොකද්ද? ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ. ඉතින් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය තෝරද්දී අපිට තියෙන ක්‍රියාකාරී කාණ්ඩ දෙකයි. ඇල්කොහොල කාණ්ඩයක් සහ ඇමීන කාණ්ඩයක්. ඉතින් අපි අපේ ප්‍රමුඛතානුපිළිවෙල සලකමු. කාබෝයිල් සහ ආම්ලකක. ඊට පස්සේ අපිට තියෙනවා ඇම්ඩනයිටි, ඇල්ඩකිටා, ඊට පස්සේ මධ්‍යසාර ඇමිනේ. ඇමිනෙන්න කලින් මධ්‍යසාරය තියෙනවනේ. ඇමිනෙන්න කලින් මධ්‍යසාරය තියෙනවනේ. ඒ නිසා මධ්‍යසාරය තමයි ප්‍රධාන කාණ්ඩය වෙන්නේ. මතකද මධ්‍යසාරවල කාඩ් නේම් එක මොකක්ද කියලා? මධ්‍යසාරවල කාඩ් එක මොකක්ද? ප්‍රත්‍ය විදියට දාන්න ඕනේ all. හරි OL. හරි. ඊට පස්සේ අවසාන වශයෙන් අපි ගත්තොත් එහෙම මෙන්න අනිත් ඒවා ඔක්කොම මොනවද? ශාකාදාම එහෙම නැත්නම් ආදේශ කාණ්ඩ හොයන්න කලින් අපි මොකද කරන්නේ? ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට අඩුමං කියන විදිහටත් ඊට පස්සේ ද්විත්ව බන්ධන අහු වෙන විදිහටත් අපි ඉස්සෙල්ලා දාමය තෝරගන්න ඕනේ. ඔන්න අපි දාමය මේ විදිහට තෝරගමු. අපිට එතනින් මෙහෙම පටන් අරන් ওই විදිහට මෙන්න මේ ඇල්කොහොලයත් අහු වෙන විදිහට දාමය එතනින් අවසන් කරන්න පුළුවන්. අපිට මේක මේ පැත්තට යන්නත් පුළුවන් නේද? කැමති නම් මේ පැත්තට යන්න නැතුව මේ පැත්තට ගියේ. අර ආදේශ කාණ්ඩය අහු වෙන ඕන නිසා. හරි. ආදේශ කාණ්ඩය අහු වෙන ඕන නිසා තමයි අපි මේ පැත්තට ගණනය කිරීම එහෙම නැත්නම් ප්‍රධාන කාණ්ඩය නම් කිරීම කරන්නේ. මොකද එහෙම කරේ නැති වුණොත් අපි හදිසියෙ හරි මේ දාමය මෙහෙම උඩට නම් කරොත් එහෙම මෙන්න මේ CH2NH2 කියන්නේ අපි දන්නේ නැති ආදේශ කාණ්ඩයක්. ඉතින් එහෙම ආදේශ කාණ්ඩයක් ලකුණු කරගන්න නෑ නේද? මොකද අපි ආදේශ කාණ්ඩ උපරිම ප්‍රමාණයක් අහු වෙන විදිහට තමයි අපේ කාබන් දාමය නම් කරගෙන සිද්ධ කරන්නේ. ඉතින් අපි බලමු මේ OH මෙන්න මෙයා තමයි ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය. මෙයාට අඩුම අංකයක් ලැබෙන විදිහට කොයි පැත්තෙන්ද ලකුණු කරන්න ඕනේ? 1 2 3 මේ පැත්තෙන් ලකුණු කරොත් මෙයාට හම්බෙන්නේ 3 වෙනි ස්ථානේ. 1 2 3 4 මේ පැත්තෙන් ලකුණු කරොත් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට හම්බෙන්නේ 4 වෙනි ස්ථානේ. ඉතින් ඒ නිසා අපි මොකද කරන්න ඕනේ? අනිවාර්යයෙන්ම ප්‍රධාන කාබන් දාමය ලකුණු කිරීම පටන් ගන්න ඕනේ. මේ පැත්තෙන් ඉඳලා 1 2 3 4 5 6. හරි. ඊට පස්සේ මෙන්න මේකත් අපි හඳුනා ගන්න ඕනේ ආදේශ කාණ්ඩයක් කියලා. මේකත් ආදේශ කාණ්ඩයක්. එතකොට ළමයි බලන්න අපිට ආදේශ කාණ්ඩ කීයක් තියෙනවද? ඔන්න ආදේශ කාණ්ඩ කීයක් තියෙනවද? අපිට ආදේශ කාණ්ඩ ඔක්කොම 3ක් තියෙනවා.
එකක් වර්ග තමයි වර්ග දෙකයි ආදේශ කාණ්ඩ තුනයි. දෙකේ තියෙනවා මෙතිල් එකක්. ඊළඟට අපිට ළමයි පහේ තියෙනවා මෙතිල් එකක්. පහේ තියෙනවා මෙතිල් එකක්. ඊළඟට ළමයි අපිට තියෙනවා එකේ ඇමිනෝ එකක්. ඉතින් මෙතිල් වලට කලින් ඇමිනෝ එනවනේ නේද? ඊට අමතරව අපි ගත්තොත් එහෙම මෙයාගේ ප්‍රත්‍ය නාමය මොකක්ද? ප්‍රත්‍ය නාමය all. හරි. ප්‍රත්‍ය නාමය all. ඉතින් අපි මේක නම් කරන්න ගියොත් එහෙම මෙතනින් අපි ගමු මොකක්ද දෙන්නේ මෙතන? මේක අපි එක ඇමිනෝ හරි. එක ඇමිනෝ ඊළඟට අපිට තියෙනවා මෙතන දෙකේ සහ පහේ මෙතිල් කාණ්ඩ. දෙකේ සහ පහේ මෙතිල් කාණ්ඩ. 25 මෙතිල් sorry. එතන මට ආපහු වැරදුනා. එතන වෙන්න ඕන මොකද්ද? 25 දෙකක් තියෙනවනේ මෙතිල් කාණ්ඩ දෙකක් තියෙනවනේ. එතකොට 25 ඩයිමෙතිල් වෙන්න ඕනේ. හරි. 25 ඩයිමෙතිල් වෙන්න ඕනේ. මෙතිල් කාණ්ඩ දෙකක් තියෙනවනේ. නිසා ඒක මතක තියාගන්න අනිවාර්යයෙන්ම. ඔයාලට ලියන්න වෙනවා 25 ඩයිමෙතිල් දෙකක් තියෙන නිසා. 25 ඩයිමෙතිල් ඊට පස්සේ ප්‍රධාන කාබන් දාමේ කාබන් පරමාණු 6යි සහ හෙක්ස් හතරවෙනි ස්ථානයේ තියෙනවා ද්විත්ව බන්ධනයක් En ඊට පස්සේ අවසන් කරනවා කාඩ් නම ලියලා all. now 1 amino 25 dimethyl hex 4 enol. හරි. ඒ විදිහට තමයි මේ සංයෝගයේ IUPAC නම එන්නේ.